අපේ ඇස් දෙකෙන් මේ ලෝකෙ දිහා බලනකොට මේ සියලෝම දෙනා අපේ පෙර භවයේ මව්වරු, පියවරු, සහෝදර, සහෝදරියෝ, දූ දරුවෝ, අම්මා කෙනෙක්, තාත්තා කෙනෙක්, දරුවෙක් කියලා ඉපදිච්ච නැති කෙනෙක් මේ ලෝකේ නැහැ. එහෙනම් මගේම ඥාතියන්ට මං ඇයි රාගෙන් බලන්නේ? මගේ දෙමව්පියෝ දිහා රාගෙන් බලන්න මට තියෙන අයිතිය මොකද්ද? මගේ දරුවෝ දිහා මං ද්වේෂයෙන් බලන්නේ ඇයි? මම මගේම පවුලේ අයට ඇයි මම මෙච්චර වෛර කරන්නේ? එහෙනම් මේ ලෝකේ මට හතුරු නැහැ, මිතුරෝ විතරයි ඉන්නේ. මිතුරෝ මං අතුරු කරගෙන මම දුස්සීල වෙලා මේ විදිහට ධර්මානුකූලව මේ ලෝකෙ දිහා බලන්න පුළුවන් නම් කවදාවත් අපට මේ ලෝකේ ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැහැ. ඇස් වලට මේ ලෝකේ මොනවද පේන්නේ කියලා බැලුවාම අපේ හතුර අපට පේන්නේ නැහැ. අපේ මිතුරා අපට පේන්නේත් නැහැ. අපට එක්කෙනෙක් පේනවා මොනවද? මොකවත් නැති රූපයක් පේනවා. එහෙනම් ඒ රූපයේ තියෙන දෝෂය මොනවද? කිසිම දෝෂයක් නැහැ. පෙර මතකයන් තමයි දෝෂ බවට පත් වෙලා තියෙන්නේ. දැන් හතුරෙක් දිහා බලනකොට අපි කියන මේ මගේ හතුරා කියලා. තවත් පිට මිනිස්සෙක්ගෙන් ආනවා මේ කවුද කියලා මිනිස්සෙක් කියලා කියනවා. ඇයි එයාට හතුරා පේන්නේ නැහැ? ඇයි එයා පිළිබඳ පෙර මතක නැහැ? එහෙනම් අපි මිනිස්සු අසවල් දේ කළා, මේ විදිහට කළා, මට මේ පීඩන දුන්නයි කියලා අපේ මතකයක් තියෙනවා. ඒ මතකයට අනුව එයා අතුරෙක් කියලා පේනවා. යාපත් දේවල් කළා, උදව් උපකාර කළා, ඒම මතකයක් තියෙනවා. ඒ මතකයට අනුව බලනකොට ඒ පුද්ගලයා මිතුරෙක් වාගේ පේනවා. එහෙනම් මෙතන අපි ගබඩා කරපු තැම්පතුවේ ප්‍රශ්නයක් මිසක් ඒ මිනිස්කයේ රූපේ ප්‍රශ්නයක් නෙමෙයි. එහෙනම් මේ ඇස් දෙකෙන් අපිට පේන්නේ මොනවද? වර්ණ විතරයි. කළු පාට, සුදු පාට, නිල් පාට, තැඹිලි පාට, රතු පාට විතරයි පේන්නේ. ಗುಣධර්ම පේන්නේ නැහැ. ඇස් වලින් මිනිසෙක්ගේ චරිත පේන්නේ නැහැ. ඒ පේන්නේ මොනවද? වර්ණ විතරයි. ඒ මිනිසයා උඩ පැන්නාමත් බිම වැටුනාමත් මිනිස්සු කෑගාගෙන අසංවර ලෙස ඇසුරුනාම ඒ සෑම මොහොතම මේ වර්ණ එයා මෙයා වෙනවා. වර්ණ උඩ යනවා, බිම වැටෙනවා. වර්ණ වේගෙන් ගමන් කරනවා. වර්ණ ධර්මතාවය විතරයි පේන්න ඕනේ. මිනිස්යා එම කළා මේම කළා ආවලාගේ දරුවා අසංවරයි කියලා අපිට කියන්න බෑ. එහෙම කියනවනම් ඒක වෙන ආයතනයක ප්‍රශ්නයක්. එහෙනම් මේ ඇස් දෙක මේ නාම රූප දිහා බලනකොට මේ සෑම නාමයක් රූපයක් තුලින්ම ඇතිවෙනා වූ ධර්මතාවය තුල ලෝභ දේශ මොහ රාග වෛර නැතුව අපට මේ ලෝකෙ දිහා බලන්න පුළුවන් නම් මේ ස්වභාව ධර්මයේ තියෙන ගහක් ගලක් වාගේ කිසිම කර්මයක් ගොඩනගන්න නැතුව අපට මේ ඇස් දෙකෙන් මේ ලෝකෙ දිහා සුන්දරව බලන්න පුළුවන් නම් ඒ ඈම මොහොතේම අපි සත්පුරුෂය වාගේ ඇස් දෙකෙන් ඇසිරෙනවා නම් අපට ඉපදෙන්න හේතු නිර්මාණය වෙන්නේ නැත්නම් අපේ ඇස් දෙක මේ ලෝකයේ සුදුසු ප්‍රදේශයක වාසය කරනවා, ප්‍රතිරූප දේශයක වාසය කරනවා. අන්න බලන්න බඹයක් විතර උස තියෙන මේ කය තුල සුදුසු ප්‍රදේශය අපි හොයාගත්තා.